කිසිම කෘතිම ප්‍රිපුම්කාරකයක් නැතුව හරිම ලස්සනට අපේ අම්මලා ආච්චිලා හදපු විදිහට ආප්ප හදාගන්න ලේසි රෙසිපි එකක් තමයි මම අරගෙන ආවේ. ඇත්තටම අපි පොඩි කාලේ ආප්ප කෑවේ මෙන්න මේ විදිහට හදාගෙන. ඊස්ට් වගේ කිසි දෙයක් එකතු කරන්නේ නැහැ. බඩ පිපෙනවා වගේ ප්‍රශ්න තියෙනවා නම් ඒ අයටත් මෙන්න මේ විදිහට ආප්ප ටිකක් හදාගෙන කන්න පුළුවන්. ඉතින් බලමු කොහොමද මේක හදාගන්නේ කියලා. ඊට කලින් මතක් කිරීමක් තියෙනවා. ඔයා අද නම් මගේ වීඩියෝ එකක් මුලින්ම බලන්නේ. channel එක subscribe කරගෙනම යමු වීඩියෝ එකට. මං ආප්ප ටික හදාගන්න මේ වගේ මැටි මුට්ටියක් තමයි පාවිච්චි කරන්නේ. ඔයා ළඟත් මැටි භාජනයක් තියෙනවා නම් අනිවාර්යෙන් ඒකේ අනා ගන්න. එහෙම නැත්තම් ප්‍රශ්නයක් නැහැ. වීදුරු හරි ප්ලාස්ටික් හරි ගන්න පුළුවන්. හාල් පිටි ග්‍රෑම් 400කින් තමයි අද මං මේ ආප්ප ටික හදාගන්න ගන්නේ. තෙත හාල් පිටි තමයි මං අරගෙන තියෙන්නේ. මොකද මේ ක්‍රමේදී තෙත හාල් පිටි වලින් තමයි ආප්ප හදන්නේ. වියලි හාල් පිටි වලින් ආප්ප හදන්න පුළුවන්. ඒ වුණාට මේ ක්‍රමේදී මං ගන්නේ තෙත හාල් පිටි. මේ ටික මම භාජනයට සේරම එකතු කරගන්නවා. පාන් පිටි පොඩ්ඩක්වත් නැතුව හාල් පිටි වලින් විතරයි අද මේ මිශ්‍රණය මං හදන්නේ. භාජනයේ පිරෙන්නම පිටි එකතු කරන්න එපා. මොකද මේක පිපිලා එන්න ඉඩ තියෙන්න ඕන. දැන් මේකට පොල් වතුර මිලිලීටර් 150ක් මං එකතු කරගන්නවා. මේ පොල් වතුර ටික මම ආප්ප හදන්න දවස් 2කට කලින් බෝතලයකට දාලා ෆ්‍රිජ් එකේ දාලා තිබුණා. ඒ විදිහට ෆ්‍රිජ් එකේ දවස් 2ක් තිබුණ පොල් වතුර ටික තමයි මේ දැන් එකතු කරගත්තේ. ඒ වගේම සීනි මේස හැඳි දෙකකුත් මම මෙතන එකතු කරගෙන තියෙනවා. දැන් සාමාන්‍ය ඇල් වතුරෙන් මේ මිශ්‍රණය අනා ගන්න ඕනේ. වතුරත් මිලිලීටර් 100ක් 125ක් විතර වගේ තමයි ගියේ. පදම බලා ගන්න. ගොඩාක් දියාරුවට ආප මිශ්‍රණය මුලින්ම අපි අනන්නේ නැහැ. ගොඩක් තදට තියෙන විදිහට තමයි අනන්නේ. මේක හැන්දෙන් අනන්න හරි අමාරුයි. ඔයා කැමති නම් අතින් උනත් මේක අනා ගන්න පුළුවන්. හොඳට සීනි දිය වෙනකන් අනා ගන්න ඕනේ. මේ බලන්න ගොඩාක් දියාරුවට හදාගත්තොත් එහෙම පස්සේ අපිට කිරි දාගන්න වෙන්නේ පොඩ්ඩයි. ඒ නිසා හරි රසට හදාගන්න බැරි වෙනවා. මෙන්න මේ වගේ ගොඩක් ඝනකමට හිටින විදිහට තමයි ආප මිශ්‍රණය හදාගන්න ඕන. දැන් මේ විදිහට හොඳට විනාඩි 5ක් විතර මේක කලවම් කරලා වහලා පිපෙන්න තියන්න ඕන. මේක ඉක්මනට නම් හදන්න බෑ. මොකද අපි පිපුම් කාරක මුකුත් එකතු කරගත්තේ නැති නිසා මේක වහලා පැය 8ක් 10ක් විතර නිදහසේ පිපෙන්න දෙන්න ඕන. ඔයා ළඟ තියෙනවා නම් ආප්ප සෝඩා තේ හැඳි භාගයක් විතර මේක කලවම් කරන වෙලාවෙදී එකතු කරගන්නත් පුළුවන්. ඔයා කැමති නම් විතරක්. මේ බලන්න පැය 10කට පස්සේ මේ තියෙන්නේ මිශ්‍රණයේ ඝනකමට අනාගත්ත නිසා හරියට පේන්නේ නැහැ. ඒනට මේ මිශ්‍රණය හොඳට පිපිලා තියෙන්නේ. මේ බලන්න හැන්දකින් කලවම් කරනකොට ඇතුලේ හොඳ මෘදුවට තියෙනවා. මෙන්න මේ විදිහට පිපිලා තියෙනවා නම් තමයි අපි ආප්ප ටික හදාගන්න ගන්න ඕන. එහෙම නැත්නම් තව ටිකක් පිපෙන්න තියන්න. රසානුව ලුණු මේ වෙලාවේදී ඔයා එකතු කරගෙන හොඳ උකු කිරි දාලා පොල් කිරි වලින් මිශ්‍රණය අනා ගන්න පුළුවන් දැන් ඔයාට. මං කලින් කිව්වා වගේ ආප මිශ්‍රණය ඝනකමට හදාගත්ත නිසා මේ වෙලාවේදී හොඳට පොල් කිරි වලට එකතු කරගන්න පුළුවන්. මට මිලිලීටර් 200ක් විතර ගියා. කිරි හොඳට දාගත්තාම හරිම රසට ආප ටික හදාගන්න පුළුවන්. ලුණුත් අවසානයේදී එකතු කරගන්න. එහෙම නැත්නම් එහෙම මේක පිපෙන එකට බාධාවක් වෙනවා. මෙන්න මේ වගේ හදන වෙලාවේදී ලුණු ටික එකතු කරලා කලවම් කරගන්න. මේ බලන්න මෙන්න මේ වගේ දියාරු පදමක් තමයි තියෙන්න ඕනේ. මේ ගානට කලවම් කරගත්තට පස්සේ ඔයාට මේ වෙලාවෙදිම ආප්ප ටික හදාගන්න ගන්න පුළුවන්. ලුණු සීනි රස බලලා මදි නම් එකතු කරගන්න. දැන් ආප්ප තාච්චිය ලිපේ තියලා හොඳට තෙල් ටිකක් ගා ගන්න ඕනේ මුලින්ම. ඉන්පස්සේ තාච්චිය යන්තම් දුම දාගෙන එන වෙලාවේදී ආප මිශ්‍රණයෙන් ටිකක් එකතු කරලා එක වටයක් කරකව ගන්න. මෙන්න මේ වගේ වාටිය හොඳට බුබුලු දාලා එනවා නම් ආප මිශ්‍රණය හොඳට පිපිලා තියෙන්නේ. දැන් මේක වහලා මද ගින්දරේ උයා ගන්න තමයි තියෙන්නේ. මේ බලන්න හරි ලස්සනට ආප්ප ටික හැදෙනවා. පාන් පිටි එකතු කරපු නැති නිසා ගොඩාක් වෙලාවක් මේක ක්‍රිස්පි ගතියට තියාගන්න පුළුවන්. ඉක්මනට නැලවෙන්නේ නැහැ මේ ආප්ප ටික. මේ බලන්න හොඳට ගැලවිලා එනවා. ඔයාගේ තාච්චියේ ආප්ප ගැලවෙන්නේ නැත්තම් මිශ්‍රණය කලවම් කරන වෙලාවේදී ගසාගත්ත බිත්තරයකින් පොඩි කොටසක් එකතු කරගන්න. එහෙම ප්‍රශ්නයක් නැත්තම් බිත්තර එකතු කරන්න ඕනේ නැහැ. හරි ලස්සනට ආප්ප ටික මෙන්න මේ වගේ හදාගන්න පුළුවන්.
මේ බලන්න වාටි එක හරිම ක්‍රිස්පියට තියෙනවා. ඒ වගේම මැද පුළුන් වගේ සොෆ්ට් එකට තියෙනවා. ඉතින් මේ වගේ ආප් ඔයාට හදාගන්න පුළුවන්. ඔයා උදේට හදනවා නම් රෑට අනලා තියලා මේක උදේට ලේසියෙන් හදාගන්න පුළුවන්. ඒ වගේම ආප මිශ්‍රණය වැඩි වෙලා ඉතුරු වුණොත් ෆ්‍රීසර් එකේ දාලා ඔයාට පස්සේ පාවිච්චි කරන්න ගන්නත් පුළුවන්. මේ බලන්න හරිම ලස්සනට හරිම රසට මේ ආප ටික තියෙනවා. ඉතින් අනිවාර්යෙන් හදලා රස බලන්න. ඔයාගේ අදහස් පහතින් කමෙන්ට් කරන් යන්න. වීඩියෝ එක හොඳ නම් ලයික් කරන්න, ෂෙයා කරන්න. එහෙනම් ගිහිල්ලා එන්න. සුබ දවසක් ඔයාලට.